ළමයි ඉතින් ඇඩවස්ටොක් ගැන හැමෝම ඉගෙනගන්න ආසයි. ඒ වගේම ලොකු ප්‍රතිචාර තියෙනවා ඇඩවස්ටොක් ගැන වීඩියෝස් වලට. ඉතින් මම කියන්න කැමති ළමයි දැන් පළවෙනි සේල් එකක්වත් අවිල් නැති අයට මම අද දෙන්නම් වාට හොඳ ට්‍රික් ටිකක් හරි. එතකොට මේ සිම්පල් ට්‍රික්ස් ටික යොදාගෙන බලන්න. අනිවාර්යෙන් මාසයකදු සේල් එකක් එන. එතකොට ඔයා දන්නවද මේ එකකවුන්් එකේ මට මාස් පලනි සේල්ල එකන්න මාස දෙකක් කියා හරද සෙල්ලුනේ කනේ අට හොඳ මතය පලෙන්ට සෙල්ලුනේ රෝස පාට බලාකුල් තියෙන මේච්චයක් එකින් දෙකක් සෙල්ලා තිබ්බ ඩොල එකයි දශම හය ගානක් ඇල්ල තිබ්බ දෙකට දෙකට හයකාද අටයි ගානක් කරි ඔහම ප්‍රමාණයක් ඩොල නමේ ගානේ මහිතන සොරි බින්දසම නමය ගාන් තමයි සෙල්ලා තිබ්බේ ඉතිල්ලමයි ඒක මගේ ඉවසීම වෙන්නත් පුළුවන් තොට ෆෝට පෝලික තිබ්බේ මේජස් දෙසිය ගානක් වගේ ඉතිං අතරිරෑ හැරිද කරගෙන කියා තුර අත වෙද්දි සාමාන්‍ය දවසකට මේ ලෙවල් එක වගේන ගාන්ට මේ කවුන්ට එක හැත්ලා තිනවා එතවට ළමයි පලවෙනි දේ තමයි හැරද පලවිනි දේ තමයි ඇඩබස්ටොක් එකේ අපි ක්‍රම කිහිපයකට ඉමේජස් දාන්න ඕනේ තොට තැන් අලුත්ම දේවල්යක් ඇවිල තියෙන ළමයි මේ ට්‍රඩිෂන් සම්බන්ධව ගොඩක් ඉමේජ සෙල්ම එකනේ හිතන්න මෙහෙම ද අපේ ලංකාව ටඩිෂන ඇතිෙන කිරිබත් හරගය තොර කිරිබත් කළුණු මිනිස්රයි මේ ඉමේජල්ට මාර ඉල්ලමත් තියෙන හේතු තමයි ළමයි ඔය බ්ලොග්කාඩිකල් ලියනය ගොඩක් දුරට ඔය එක කන්ට්‍රීස්සල මේ එක රෙසබීස් බලනවා හරිද රෙසබීස් බලද කෙන්නේ බොබ් බ්ලොග්ගල් ලියනවා හිතන්න බා සීයද සියක් නෙමේ ලක්ෂ ගනම් බ්ලොග් ලියනවා හැරද තුරේ ලක්ෂ ගානක් අතරේ ඔයාගේ මේච්චක හොඳට කොල්ඩට තියෙනනං ඒ අය අනිවාරයම බයි කරනවා හැරද බයි කරලා ඒක ගොල්ලන් ඒකොළන්ගේ ආටිකල්සල දාමතින් හිතන්න මේ වගේ දෙවල් අපි නොසැලකුවට මේගේ දෙවල් ගොඩක් දුරට යන තුරද මේ දවසලම කරම ට්‍රඩිෂනල් කොස්ටියම් එක හරද මේ ට්‍රඩිෂනල් කොස්ටියම් කියන් ළමයි ඇත්තරම කිවොත් ලොකු මැච්චක් ගන්නප මේ ලංකාවේ හර තම ගෙටි මේච්චලීම ගොඩක් දුරම සෙල්ලෙන හද තුර ගෙටි මේච් කියන් ළමයි ඉමේජලින් ගත්තොත් ඒ කියන්නේ කියන්නේ පවෆුල්ම ඉමේජස් තියෙන තැනක් ගෙටීමේජ් එක පර ක්‍රිකටස්ලහෙන් බාන්ඩ ගෙටීමේජ්කින් තමයි ගොඩක් දුටේ කුලන් කැප්ච කල තින මේස් ඔත්තොරට ඇරසින් ඉතිං මේ ට්‍රඩිෂන් පොඩ්ඩක් හොයන්න දැන් තිබ්බොත් ලඟ ඒසින් ගත්තොත් චයිනිස් හරිද එතකොට ඉන්දියන් හරි එතකට උස්බෙගිස්ථාන් එතකොට පකිස්ථාන් රයි් එතු නේපාල් චයිනිස් කශකස්ථාන් රට මේ කොළඟ ට්‍රඩිෂන්වල ඉමේජස් ගොඩක් තුට සෙල්ලනවා හරිද දැ මේ බලන්න දැ මේ වෙබ්සයිට් රද්දාල් තියන්නේ මහිතන්නවය ස්ටොක් කෙන ඒජන්සුලින් බයිකර මේජස් හර එතකොට මේවා උනත් ළමයි ගොඩක් සෙල්ලනවා හරද ලොකෝට සෙල්ල තොට හැලෝවින් ගත්තොත් එක නිච්චා කරද තකොට හැලෝවින් අපි දන්නවා සාමානය හැලවෙතින ඔක්තෝම්බර්නය ඔක්තෝම්බර වගේ මේ කොස්ටියම් වල ඉමේජස් යනවා හරිද තෝට පලවිනි දේ තමයි මම කියන්නේ ඔයා දැන් ට්‍රඩිෂන් කියන එක කීවර්ඩ්ඩන්න එතකොට ට්‍රයිෂන් තරන්න මෙතකොට ලෝකෙ තියෙන එකන මිනිස්සුන්ට වුවමනා දේවල් හැද ලෝකෙ තියෙන මිනිස්සුන්ට ඕමනා දේවල් තමයි ඔයා මේකෙදි හොයන්න ඕනේ හ මේකෙදි හොයන්න ඕනවා මිනිස්සුන්ට ලෝකෙ ඕමනා දේවල් හරද තෙනතොට ගොඩත්තුරට එක මීල් සයිටියස් හරද මිනිසු සර්ච් කරන දෙවල් දෙවනි එක තමයි ළමයි ට්‍රෙන්් එක ට්‍රෙන්ඩ් එක බලාගන්න අපිට තියෙන තැන තමයි නැශනල් ටුඩේ එක හරද නැශනල් ටුඩේ කියන ළමයි එකන එක හොලිඩේස් ටාගට් කරලා ලොක මෙච්චක් ගාන්න ප්ලොන් තැන තර මේක බර්දේස් පෙවරිට් අයගේ නම් පර්දෙස් නමටන්න තර හොලිඩේස් තින ඇනිමල්ස් තොට ආටන්ටස් ඉන්ටරේස්මන් තොට කල්ච ෆෙඩරල් ෆුඩන් පෙවරේජ් එතකොට දෙම මේක ඇනිමල්ස් කියන තැන ළමයි චුට්ටමය කරා මල්පෙන ඩයිනෝසස් ඩේ නැශනල් මයික්‍රෝෆින් ඒකක දිනම ඉන්ට්‍රශල් ක්‍රෝගිඩේ රයි් එතුට මේවා වලට අපිට පුළුවන් ඉමේජස් සෙල්කන්න තොට දැන් ජූනී වලට තියෙන දේවල් අද දවසේමී දැන් හිතන්න පද කවද්ද
අද 15නේ. ඒතකොට 15ට තියෙන මේ animals rights awareness දෙයකට අද ඉමේජ් හදුවක සෙල් වෙන්නේ නැහැ. ඔය මාස කලින් හදලා. ඒතකොට දැන් ජූනි වලට දෙන මේ ජූනි අන්තිම වගේ තියෙන ටික ටාගට් කරන්න බෑ. වගේම ඔයාට පුළුවන් ළමයි මේ ඔයාට පුළුවන් ළමයි ජූලි ඒව ටික ටාගට් කරන්න. හරිද? ජූලි ඒව ටික ටාගට් කරන්න පුළුවන්. right දැන් ජූලි වොත් ඒ තියෙන images මේ sorry days ටික අපිට pet remembering day, national urban beekeeping day, national dog photography, right? එතකොට ඒ වලට images හදන්න පුළුවන්. හරිද? එතකොට පළවෙනි දේ මම කිව්වා ඔයාලට ඒ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අවශ්‍යතාවය කියන්නේ ෆුඩ් වෙන්න පුළුවන්, එන්ටර්ටේන්මන්ට් වෙන්න පුළුවන්, කල්චර් එක වෙන්න පුළුවන්, right? එතකොට තව ගොඩක් දේවල් තියෙනවානේ නේද? එතකොට වෝන්ස් ඒ කියන්නේ මූලික අවශ්‍යතානේ. ඒතර ඒවා පිළිබඳව චුට්ටක් දැනුවත් වෙන්න. එතකොට තුන්වෙනි එක තමයි ළමයි මේකේ තියෙන ඉන්සයිට් වල තියෙනවා. හරිද? ඉන්සයිට් වල තියෙන මේ දේවල්. හරිද? එතකොට ඉන්සයිට් වලට ගිහිල්ලා ඔයා බලන්න මේගොල්ලන් මොනවද සෙල් කරන්නේ. එතකොට දැන් ඔයා එක නිච් එකකට නෙමෙයි නම් කරන්නේ මේ වගේ ඒවා ගොඩක් දුරට මරු. හරිද? ඒතකොට ඒ වස්සර ගිහිල්ලා බලන්න මොනවද මේගොල්ලන් කරලා තියෙන්නේ. ඇයි මේගොල්ලන්ගේ ඉමේජස් සෙල් වෙන්නේ? ඇයි මේගොල්ලන් ටොප් කන්ට්‍රිබියුටර්ලා ඇවිල්ලා තියෙන්නේ. රයිට්? එතකොට ඒ ක්වොලිටි එක බලන්න. රයිට්? එතකොට මේ වගේම ටයිටල් ගිහිල්ලා අරක දාලා මේ ෆ්ලෝ එකේ දාලා ඒව ක්‍රියේට් කරලා සිමිලර් කන්ටෙන්ට් කන එක නෙමෙයි. දැන් ගොඩක් අය මට කියනවා සිමිලර් කන්ටෙන්ට්. ඉතින් කට්ටියට කියලා දුන්නා වැඩක් නැහැ. හරිද? ඒකට දැන් Patreon එක ගැන චූටි මතක් කිරීමක් කරන්නම්. Patreon එක තියෙන ළමයි ප්‍රයිවට් කමියුනිටි එකක්. ඒතකොට මේකේ මම හෙට වීඩියෝ එක දානවා. දැන් ඔයගොල්ලෝ මේක බලද්දි මම මේ වීඩියෝ එක දාලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එක සේල් එකකින් රුපියල් 20000ක් හම්බ කරන හැටි. හරිද? ඒ කියන්නේ එක සේල් එකකින් රුපියල් 20000ක් හම්බ කරන හැටි මම කියලා දෙනවා. ඉතින් ඒක මේ එසේ මෙසේ දෙයක් නෙමේ ළමයි. ඒක ගොඩක් පවර්ෆුල් දෙයක්. හරිද? ඒකට මම මේකේ වීඩියෝ එක හදන්න තමයි මේ මම ඒක පෙන්නන්න. ඒකට මේ තියෙන්නේ සේල්ස් පැකේජ් එක. හරිද? එතකොට මේ ඔක්කොම මම කියලා දීලා තියෙනවා Patreon එක ඇතුලේ. ඉතින් එක සේල් එකක් කන්වර්ට් කරගත්තොත් රුපියල් 20000ක් වන්න පුළුවන්. ඉතින් දැන්ටවත් අපි ළමයි කරනවා මේක. හරිද? ඉතින් තව ඇඩ්වාන්ස් කරලා ඒක පැකේජ් එක හදන හැටි කියලා තියෙනවා. ඉතින් මේ වගේ පැකේජ් එක මේ ලෝකල් ප්‍රයිස් එක ළමයි. හරිද? මේ ලෝකල් ප්‍රයිස් එක මම කියන්නේ අවම. හැබැයි ළමයි මේක අපි ෆොරින්ස් ලට කරනවා නම් ෆොරින් කට්ටියට කරනවා නම් මේ සාමාන්‍යයෙන් රුපියල් කෙලින්ම ස්ටාර්ටින් කරන්නේ අපි රුපියල් ලක්ෂයෙන් විතර තමයි ස්ටාර්ට් කරන්නේ. හරිද? ඉතින් හිතන්න ඔපචුනිටි එක කොහොමද කියලා. හරි? ඉතින් Patreon එක කියන්නේ හැම වෙලේම මනුස්සයෙකුගේ ජීවිතේ කොට දාන්න පුළුවන් තැන. ඉතින් ජීවිතේ කොට දාන බිස්නස් අයිඩියා එකක් කියලා තියෙනවා. ඒ වගේම මාසික රුපියල් 1,50,000ක් වන්න පුළුවන් YouTube අයිඩියා එකක් කරලා තියෙනවා. හැමෝම ගොඩක් හොඳ රිසල්ට් දෙනවා. වගේම ඇඩ් ස්ටොක් එකේ ලොකු ගේමක් ගන්න ඇති KDP මිනි කෝස් එකක් YouTube ගැන මම කරපු කෝස් එකක් තියෙනවා මේකේ. ඒ වගේම කෝසස් එක 35ක් තියෙනවා. සහ ඔයගලන්ට කෝටි ගණක් වන ඩිජිටල් ප්‍රොඩක්ට් තියෙනවා රීසෙල් කරන්නත් අයිතිය තියෙනවා. right? එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු ළමයි. වැඩි කතා කරන්න ඕනේ නැහැ. එහෙනම් ජය වේවා. ලින්ක් එක යටින් දාලා තියෙනවා Patreon එකේ.